බාහිර ප්‍රතිරෝධය හරහා තියෙන ක්ෂමතා උත්සර්ජනයක් තියෙනවානේ. බාහිර ප්‍රතිරෝධය හරහා තියෙන ක්ෂමතා උත්සර්ජනය. මේක P කියන්නම්කෝ. බාහිර ප්‍රතිරෝධය හරහා තියෙන ක්ෂමතා උත්සර්ජනය කියන්නේ I වර්ග R එක. මෙන්න මේක කෙලිම MCQ පොයින්ට් එකක් වෙන මොකුත් කතා නැතුව හොඳට අහගන්න. I අවිල් ලියන්න පුළුවන් E බෙදීම R ධන R වලින්. මේක මෙතෙන්ට දැම්මහම E බෙදීම R ධන R ගේ වර්ගය වතාවක් R. E වර්ගය R බෙදීම R ධන R කියලා P වලට උත්තරයක් එනවා. දැන් ක්ෂමතා උත්සර්ජනය කියන්නේ E වර්ගයේ R බෙදීම R ධන R බාහිර ප්‍රතිරෝධය හරහා බාහිර ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනය. අපිට වැඩක් තියෙන බාහිර ප්‍රතිරෝධය හරහා නේද? බාහිර ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනය ඔන්න විදිහට සමීකරණයකට ගන්න පුළුවන්. දැන් ඕක සමීකරණයකට අරගෙන අපි R වල විවිධ අගයන් සඳහා ඔය ක්ෂමතා උත්සර්ජනයේ ප්‍රස්ථාරයක් ඇඳුත් එහෙම. අපිට ඉතින් ඕන මේ අගයන් ටිකක් දාගෙන ඕක හදලා බලන්නත් පුළුවන්. R වල විවිධ අගයන් සඳහා ප්‍රස්ථාරයක් ගත්තොත් අපිට පොඩි බලමු නම් try එකක් දීලා. ඒ කියන්නේ හිතන්නකෝ අභ්‍යන්තර ප්‍රතිරෝධය 3ක් ඕම් වන කෝෂයක් මේ කෝෂයක් තියෙනවා. මේකේ විද්‍යුත් ගාමක බලය 10යි වෝල්ට් කියන්නකෝ. එතකොට බාහිර ප්‍රතිරෝධයේ අගය එක එක අගයන් වලට වෙනස් කර කර බාහිර ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනයේ ප්‍රස්ථාරගත කරනවා. මම මේ වගුවෙන් හොයාගන්නම් R වලගේත් එක්ක P වලගේ බලන්න R බිඳුව විට මෙතෙන්ට බිඳුව ආදේශ කරොත් P බිඳුව වෙනවා. R එක විට බාහිර ප්‍රතිරෝධයේ එක විට මෙතෙන්ට එක ආදේශ කරොත් මොකද වෙන්නේ? එක ආදේශ කරොත් ආයි හදලා බලන්න වෙනවනේ. R සමානයි එක විට මෙතෙන්ට ආදේශ කරලා බලන්න P කියන්නේ E වර්ගයේ වතාවක් 1 බෙදීම 3 ධන 1 නේද? සිම්පල් R කියන්නේ 3යි 3 ධන 1. එහෙනම් E වර්ගය කියන්නේ 100 වතාවක් 1 බෙදීම 4. ඒතර මෙතන 25යි කියලා. එහෙනම් R සමානයි 1 විට මේක 25යි වොට්. R සමානයි 2 විටත් පොඩ්ඩක් හදලා බලන්න. R සමානයි 2 විට P සමානයි E වර්ගයේ වතාවක් R බෙදීම R ධන R නේ. මම මේ කරන්නේ විවිධ R අගයන් සඳහා මේ P වලගේ පොඩක් හොයලා බලනවා. එතකොට R වලගේ 2 විට P කියන්නේ කීයද? අපි E වලට 10යි සහ සිම්පල් R වලට 3යි කියලා අරගෙන තමයි මේ ප්‍රස්තාර අඳින්න යන්නේ. කියන්නේ එහෙම සර්කිට් එකක් ගැන හිතලා තමයි මේක අඳින්න යන්නේ. එතකොට E වර්ගය කියන්නේ 10 වැඩි කිරීම 10. R කියන්නේ 2යි බෙදීම R ධන R 2 ධන 3. 2 ධන 3. එතකොට මෙතනින් එනවා කීයද? 100 200 200 බෙදීම 5 කියන්නේ 40යි නේ. 200 බෙදීම 5 40යි. එතකොට මේක R සමානයි 2 විට මේක 40යි වෝල්ට්. R සමානයි 3 විටත් උනම් බලන්න. R සමානයි 3 විටත් මම ආදේශ කරලා බලන්නම්. මම මේ කරන්න යන්නේ තවත් R වර්ගයකට බාහිර ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනය හොයන්න යන එක. R සමානයි 3 විට මෙතෙන්ට එනවා 10 වතාවක් 10 වතාවක් 3 බෙදීම 3 ධන 3. ඒ කියන්නේ 10 වතාවක් 10 වතාවක් 3 කියන්නේ 100 වතාවක් 3 බෙදීම 6. 100 වතාවක් 3 බෙදීම 6 කියන්නේ 3 වරයක් 2යි 50යි වෝල්ට්. ඉතින් එනවා 50යි වෝල්ට් කියලා. ඊට පස්සේ R සමානයි 4 විට බලන්න R සමානයි 4 විට P යගේ මෙතනින් එන්න හොයන්න R සමානයි 4 විට P යගේ P සමානයි E වර්ගයේ R බෙදීම R ධන R. එතකොට 10 වතාවක් 10 වතාවක් R බෙදීම R ධන R. R කියන්නේ අපි R සමානයි 4 නේ බලන්න යන්නේ. R සමානයි 4 විට බෙදීම 4 ධන 3. 4 ධන 3. දැන් 10 වතාවක් 100යි 100 වතාවක් 4 400යි 400 බෙදීම 7. මෙතන එනවා 400 බෙදීම 7ක්. ඒ කියන්නේ කීයද? 400 බෙදීම 7. ඒ කියන්නේ මලා නේද? මෙතන වර්ගයක් තියෙනවා නේද? E වර්ගයේ R බෙදීම R ධන R ගේ වර්ගය. හරි. තතරි කොට වෙනස් කරලා යන්න වෙනවා. E වර්ගයේ R බෙදීම R ධන R ගේ වර්ගය. එතන මෙතනින් එන්නේ 100 බෙදීම 16 කියලා යට වර්ගපදයක් තියෙනවා 16 කියලා මෙතනින් එන්නේ 25 කියලා ඒ අන්තිම උත්තරය වෙනස් කරමු මෙතනින් එන්නේ 6 වර්ගයනේ යට වර්ගයක් තියෙනවානේ වර්ගයේ හින්දා 6 වර්ගය මෙතනින් එන්නේ 7 වර්ගය 7 වර්ගය විදිහට එන්නේ. ඒතර මෙතනින් එනවා 100 බෙදීම 16 මම ඔක්කොම යටපදේ වර්ග කරගත්තා ටක් ගාලා මෙතන වර්ගයක් එන්න ඕනේ වර්ගයක් එන්න ඕනේ ලියන්න ඕනේ නැහැ මම මේ හැඩය පෙන්වන්න විතරයි යන්නේ. ඒක වර්ගයක් එන්න ඕනේ ඔක්කොම දත අඳින්න ඕනෙත් නැහැ අපේ සිලබස් එකේ හැටියට. එතකොට වර්ගයක් එන්න ඕනේ. සාන්තිර වර්ග කරලා ගත්තාම මට එනවා දත්ත සෙට් එකක්. R එක P කීයද 100 බෙදීම 16 ඊට පස්සේ
200 බෙදීම 25 100 බෙදීම 16 කියන්නේ 6.25යි. ඊට පස්සේ 200 බෙදීම 25 ඒ කියන්නේ කරලා ලේසියනේ 8යි. ඊට පස්සේ අතනින් එනවා 300 බෙදීම 36 8.33යි. අතනින් එනවා 400 බෙදීම 7 වර්ගය 400 බෙදීම 49 8.16යි. සහ අන්තිම එක එකත් ඕනනම් R සමානයි 5 දාලා බලන්න. එතනනේ 500 බෙදීම 64 කියලා. හරි. එකක් දාලා බලන්න. අපි හිතෙම දාමු 7.81යි. 500 බෙදීම 64. 500 බෙදීම 64. 5යි 64 7.8යි වෙන්නේ. ඒතර මේ කණ්ඩාංග ටික මාක් කරගත්තොත් කොහොමද එන්නේ? බිංදුව 1 2 3 4 5 ඔය කණ්ඩාංග ටික මාක් කරගත්තොත් එහෙම ශ්‍රමතාවය එන්නේ කොහොමද? මෙන්න මෙහෙම හැඩතලයක් එන්නේ. එකේදී 6 අපිට හරියටම අදින්න බෑ නේද උතරදී? 1 2 3 4 5 6 7 8 කියන්නකෝ. ඒතර එකේදී බිංදුවේදී බිංදුවයි එකේදී 6යි දශම ගාණක් එකේදී 1 2 3 4 5 6 6 දශම ගාණක් මේ වගේ ගාණක් දෙකේදී 8ක් විතර තුනේදී 8යි දශම ගාණක් 8.3ක් වගේ හතරේදී 8.1යි 6ක් ඒ කියන්නේ ඊට අඩු ගාණක් පහේදී 7.81ක් ඒ කියන්නේ මෙන්න මේ වගේ ගාණක්. ඔන්න ඔය ප්‍රස්තාරේ දිගින් දිගට වැන්දාම අපිට එනවා නිකන් මෙන්න මේ වගේ හැඩයක්. දිගින් දිගට වැන්දාම ඔන්න ඔය වගේ හැඩයක් එනවා. ඒ කියන්නේ තව ටිකක් R එක P යන්දාම එනවා මේ වගේ හැඩයක්. මේ වගේ හැඩයක්. ඔය වගේ හැඩයක් එනවා R එක P. මේකේ උපරිමයක් එන්නේ මෙන්න මේ R සමානයි 3 දී අපිට ආවේ. උපරිමයක් ආවේ R සමානයි 3 දී. 3 තියෙන විශේෂත්වය මොකද්ද? ඔයාලට මේ සර්කිට් එක දිහා බලලා කියන්න. දැන් අපි මේ හෙව්වේ විවිධ කැපිටල් R අගයන් වලදී බාහිර ප්‍රතිරෝධය හරහා තියෙන ක්ෂමතාවය. විවිධ කැපිටල් R අගයන් වලදී බාහිර ප්‍රතිරෝධය හරහා තියෙන ක්ෂමතාවය තමයි අපි මේ හෙව්වේ. බාහිර ප්‍රතිරෝධය හරහා තියෙන ක්ෂමතාවය අපි මේ හෙව්වේ. මට කියන්න උපරිම වෙලා තියෙන්නේ කැපිටල් R සමානයි 3 දී. මොකද්ද? 3 සර්කිට් එකේ තියෙන විශේෂ සම්බන්ධය. 3ත් එක්ක සර්කිට් එකේ තියෙන විශේෂ සම්බන්ධය. මොකද්ද? නෝට් වෙනවද ඒක? මොකද්ද? නියමයි. හරි. මොකද වෙන්නේ? එතකොට අපිට එනවා එහෙම ආවේ R සමානයි R වලදී බාහිර ප්‍රතිරෝධයගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයකට සමාන වුණාට පස්සේ තමයි මෙන්න මේ උපරිම ක්ෂමතාවයක් ආවේ කියලා. මෙන්න මේක කෙලින්ම MCQ පොයින්ට් එකක්. පරිපතයක බාහිර ප්‍රතිරෝධය හරහා උපරිම ක්ෂමතා උත්සර්ජනයක් එන්නේ බාහිර ප්‍රතිරෝධයගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන වෙන අවස්ථාවේදී. ඒ වුණාම අනිත් වෙලාවට අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා බාහිර ප්‍රතිරෝධය හරහා එන්නේ ඊට අනිත් වෙලාවලට වඩා උපරිම උත්පාදයක් එන්නේ බාහිර ප්‍රතිරෝධයගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන වෙච්ච අවස්ථාවේදී. ඒතකොට ගණන් වලදී කෙලින්ම සර්කිට් එක ගැන විශේෂයෙන් හඳුන්වලා දෙන්නේ නැතුව කෙලින්ම අපිට කියනවා සරල පූර්ණ පරිපතයක් ඇත මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 2කේ බාහිර පරිපතය හරහා ක්ෂමතා උත්සර්ජනයේ උපරිම අවස්ථාවේ ක්‍රියාත්මක වේ කියලා. අපි දැනගන්න ඕනේ බාහිර ප්‍රතිරෝධය බාහිර පරිපතය හරහා ක්ෂමතා උත්සර්ජනය උපරිම අවස්ථාවේ ක්‍රියාත්මක වේ කිව්වම අපි දැනගන්න ඕනේ මේක සමානයි මේක කියලා ගන්න. ඒතර ගණන් ගොඩක් ඒවා ඔක තියෙනවා. මේක සමානයි මේක කියලා ගන්න අපි දැනගන්න ඕනේ. කියන්නේ බාහිර ප්‍රතිරෝධයගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයගේ සමානයි. බාහිර පරිපතයේ මුල් ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධය සමානයි කියලා අපි ගන්න දැනගන්න ඕනේ. ඔය වාක්‍ය දීපු ගමන්. හරිද? මේ වාක්‍යයෙන්